ඔබේ අතීතයේ සිද්ධ වෙච්ච කනගාටුදායක සිද්ධිය. ඔබෙන් පරිබාහිර වෙනත් පුද්ගලෙක්. ඔයාගේ තියෙන ලිමිටින් බිලීෆ් මොනවද? අනන්‍යතාවය, අයිඩෙන්ටිටි එක වෙනස් වෙනවා. ආවේ කොහොමද කියන එක අපි ඔඩිට් එකක් කරන්න. හැම දවසකම ක්‍රියාත්මක කරන්නට ඕනේ. සියට 95ක්ම ඔයාගේ ජීවිතේ පාලනය කරන්නේ ඔයාගේ විශ්වාස. එහෙම නැත්නම් ඔයාගේ බිලීෆ් සිස්ටම් එක විසින්. ඒ කියන්නේ වර්තමානයේ මේ ඔයාට හිමි වෙලා තියෙන ජීවිතය ඔයාට හිමි වෙලා තියෙන්නේ ඔයාගේ ටැලන්ට් එක නිසා නෙමෙයි. ඔයාගේ මහන්සිය ප්‍රතිඵලය නිසා නෙමෙයි. ඒ වගේම ඔයාගේ වාසනාව නිසා නෙමෙයි. ඒකට හේතුව ඔයාගේ විශ්වාස ටික. ඔයාගේ බිලීෆ් සිස්ටම් එක මොකක්ද කියන්නේ. ඉතින් එහෙමනම් වර්තමානයේ ඔයාට මේ හිමි වෙලා තියෙන ජීවිතය ගැන ඔයා සතුටුයි නම් සාර්ථක ජීවිතයක් නම් ඔයාගේ ජීවිතය ඇතුලේ වැඩිපුර තිබිලා තියෙන්නේ empowering belief. එහෙම නැත්නම් ඔයාව බලගන්වන විදිහේ විශ්වාස. ඒ වගේම වර්තමානයේ මේ ඔයාට හමු වෙලා තියෙන ජීවිතය, ඔයා ගෙවන මේ ජීවිතය ගැන ඔයාට කිසි සතුටක් නැත්නම් අසාර්ථක ජීවිතයක් නම් ඒකට හේතුව තමයි ඔයාගේ අභ්‍යන්තරයේ තියෙන විශ්වාස පද්ධතියේ වැඩි වශයෙන් තියෙන්නේ සීමිත විශ්වාස. එහෙම නැත්නම් limiting belief කියන ඒවා. නමුත් මෙතන හාස්‍යයට තියෙන කාරණාව තමයි ඔයාගේ ජීවිතේ මේ විදිහට 95%කටත් වඩා වැඩි ප්‍රමාණයක් මෙහෙවන ඔයාගේ විශ්වාස පද්ධතිය 100%ක් ඔයාගේ විශ්වාස නෙවෙයි. මේ විශ්වාස ඔබේ අභ්‍යන්තරයේ පැල කරලා තියෙන්නේ ඔබෙන් පරිබාහිර වෙනත් පුද්ගලෙක්. එහෙම නැත්නම් සමහර වෙලාවට මේ විශ්වාස ඔබේ ජීවිතේ පැල කරලා තියෙන්නේ ඔබේම අතීතයේ සිද්ධ වෙච්ච කනගාටුදායක සිද්ධියක්. එහෙමත් නැත්නම් මේ විශ්වාස ඔබේ ජීවිතේ පැල කරලා තියෙන්නේ ඔයාම විසින් මුහුණ දෙන්න සිද්ධ වෙච්ච පරාජයක්. එහෙම නැත්නම් කඩාවැටීමක් විසින්. ඒ වගේම ඔයාගේ බිලීෆ් සිස්ටම් එකේ තියෙන මේ බහුතරයක් විශ්වාස ඔයාගේ ජීවිතය ඇතුලේ පැලවෙලා තියෙන්නේ ඔයාට වයස අවුරුදු 10ක් වෙන්නටත් කලින්. ඔබ මේක විශ්වාස කරන එකකුත් නැහැ. නමුත් මම ඔබට කියන්නම් මේ විදිහට ඔයාගේ අනුදැනුමකිනුත් තොරව මේ විශ්වාස කොහොමද ඔබේ අභ්‍යන්තරයේ තැන්පත් වෙන්නේ, ඒ වගේම ඔබේ අභ්‍යන්තරයේ නිර්මාණය වෙන්නේ කියලා. මේ විශ්වාස කියන දේ හටගන්න ප්‍රධාන වශයෙන් බලපාන කාරණා 5ක් තියෙනවා. ඒ කියන්නේ ඔයා දැන හෝ නොදැන ඔයා නැවත නැවත දකින ඕනෑම දෙයක් විශ්වාසයක් බවට පත් වෙනවා. ඒ වගේම ඔයා නැවත නැවත අහන ඕනෑම දෙයක් ඔයාගේ අභ්‍යන්තරයේ විශ්වාසයක් බවට පත් වෙනවා. ඒ වගේම ඔයා නැවත නැවත හිතන ඕනෑම දෙයක් ඔයාගේ ජීවිතේ විශ්වාසයක් බවට පත් වෙනවා. ඒ වගේම ඔයා නැවත නැවත කියන ඕනෑම දෙයක් විශ්වාසයක් බවට පත් වෙනවා. ඒ වගේම අවසාන කාරණාව ඔයා නැවත නැවත කරන ඕනෑම දෙයක් ඔයාගේ අභ්‍යන්තරයේ විශ්වාසයක් හැටියට බාර ගන්නවා. ඒ විතරක් නෙමේ මේ කාරණා පහට ලක්වන ඕනෑම දෙයක් ඔයාගේ අභ්‍යන්තරයේ විශ්වාසයක් හැටියට සම්මත කරලා ඒ අනුව ඔයාගේ ජීවිතය වෙනස් කරන්නට පටන් ගන්නවා. ඉතින් අද වීඩියෝ එකෙන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔයාගේ ජීවිතයට මෙච්චර බලපෑමක් කරන විශ්වාස පද්ධතියේ ඔයාගේ තියෙන ලිමිටින් බිලීෆ් මොනවද? ඔයාව සීමා කරන විශ්වාස මොනවද? ඒ දේවල් ටික ඔයාව බලගන්වන එහෙම නැත්නම් ඔයාගේ empowering belief බවට පත් කරගන්නේ කොහොමද කියන කාරණාව. මොකද ඔයාගේ beliefs ටික empowering beliefs බවට පත් කරගන්න කොච්චර දක්ෂ වෙනවද? ඒ අනුව ඔයාගේ ජීවිතයේ සාර්ථකත්වය කියන දේ තීරණය වෙනවා. දැන් ඔබට මුලින්ම මම කියලා දෙන්නම් මේ සීමිත විශ්වාස එහෙම නැත්නම් limiting beliefs ඔයාගේ ජීවිතය ඇතුලේ කොච්චර ලොකු damage එකක් කරනවද කියන එක. මේකේ පළවෙනි කාරණාව තමයි ඔයාගේ මේ belief system එක ඔයාගේ reticular activating system එක control කරන්න පටන් ගන්නවා. ඒ කියන්නේ අපේ මේ reticular activating system එක හරියට ෆිල්ටර් එකක් වගේ. එයා හැම වෙලාවකම ඔයාගේ විශ්වාස පද්ධතියට අදාළ ඔයා විශ්වාස කරන දේවල් වලට අදාළ ඉන්ෆර්මේෂන් තොරතුරු ෆිල්ටර් කරලා ඒ දේවල් උලුප්පල ගන්න උත්සාහ කරනවා. ඉතින් එතකොට ඔබ හිතලා බලන්න ඔබ නිරන්තරයෙන් මම එච්චර දක්ෂයෙක් නෙමෙයි, මං එච්චර දක්ෂයෙක් නෙමෙයි, මං එච්චර කේපබල් නෑ කියලා විශ්වාස කරන්න ඔයාගේ මේ රෙටිකියුලර් ඇක්ටිවේටිං සිස්ටම් එක විසින් ඔයා දක්ෂ කෙනෙක් නෙමෙයි කියන එක තහවුරු කරන්න අදාළ වෙන විදිහට ඔපචුනිටිස් අවස්ථාවන් උලුප්පල අරගෙන ඒ දේවල් ඔයාට සම්මත කරන්නට පටන් ගන්නවා. ඉතින් මෙන්න මේ කාරණාව නිසා තමයි ඔයා එක වතාවක් දෙවතාවක් තුන් වතාවක් මම අදක්ෂයෙක් මම එච්චර කේපබල් නෑ කියලා විශ්වාස කරන්න පටන් අරගෙන ටික කාලයක් යද්දි මොන වැඩේ කරන්න ගියත් ඔබ අදක්ෂයෙක් බවට පත් වෙන්නේ. ඔබ කරන වැඩේ අසාර්ථක වෙන්න පටන් ගන්න. ඒ වගේම මේ ලිමිටින් බිලීෆ්ස් ඔයාට කරන දෙවෙනි ඩැමේජ් එක තමයි ඔයාගේ සීමිත විශ්වාස විසින් ඔයාගේ මොළය කාලයත් එක්ක රීවයර් කරන්න පටන් ගන්නවා. ඒ කියන්නේ මේ සීමිත විශ්වාස නැවත ක්‍රියාත්මක වීම තුලින් ඔයාගේ මොළය ඒකට අදාළ වෙන විදිහට නියුරල් පාත්වේස් ශක්තිමත් කරන්න පටන් ගන්නවා. හිතන්න උදාහරණයක් විදිහට ඔබ ව්‍යාපාර කරන
යන කෙනෙක් නම් ඔබ හිතනවා මේ ව්‍යාපාරවලදී මම සේල්ස් වලට අදක්ෂයෙක් කියලා. ඔබ හිතන්නේ ඔබ සේල්ස් වලට අදක්ෂයෙක් කියන එක විතරයි. නමුත් මේ බිලීෆ් එක විසින් කාලයක් යනකොට සේල්ස් වලට විතරක් නෙමෙයි ඔයාගේ ජීවිතයේ අනිකුත් හැම ඒරියා එකකදීම ඔබ අදක්ෂයෙක් කියන එක තහවුරු වෙන විදිහට ඔයාගේ නියුරල් පාත්වේස් ශක්තිමත් කරනවා. ඔබම දන්නේ නැතුව කාලයක් යනකොට ඔබ අනිත් ගනුදෙනු වලදී ඔබේ පෞද්ගලික ජීවිතයේදී ඔබ මුදල් උපයන කාරණාවලදී ඔබේ ව්‍යාපාරයේ අනිකුත් ඒරියාස් වලදී මේ හැම දෙයකදීම ඔබ අදක්ෂයෙක් බවට නිරන්තරයෙන් පත් වෙන්නට පටන් ගන්නවා. ඊළඟට ඔයාගේ මේ සීමිත විශ්වාස ටික ඔයාගේ අනන්‍යතාවය පවා වෙනස් කරන්න පටන් ගන්නවා. මෙතනදී මුලින්ම ඔබේ ස්වයං ප්‍රතිරූපය වෙනස් වෙනවා. ඊළඟට ඔබේ හැසිරීම වෙනස් වෙනවා. ඊළඟට ඔබේ ප්‍රතිඵල වෙනස් වෙනවා. ඊළඟට ඔබේ අනන්‍යතාවය ඩෙන්ටිටි එක වෙනස් වෙනවා. මේක මම ඔබට පුංචි උදාහරණයක් අරන් පැහැදිලි කරෝතින් ඔබ මම එච්චර දක්ෂයෙක් නෙමෙයි කියන ලිමිටින් බිලීෆ් එක තියෙන පුද්ගලයෙක් නම් ඔබම දන්නේ නැතුව ඔබේ ස්වයං ප්‍රතිරූපය නිර්මාණය වෙලා තියෙනවා මම එච්චර දක්ෂ කෙනෙක් නෙමෙයි කියලා. එතකොට ඒ ඔස්සේ ඔබ ඔබේ හැසිරීම වෙනස් කරන්නට පටන් ගන්නවා. ඒ කියන්නේ ඔබ උත්සාහ කරලා බලන්නේ ඔබ ක්‍රියාත්මක වෙන්නේ බොහොම පුංචි දේවල් වලට විතරයි. ලොකු දේවල් උත්සාහ කරලා බලන්න ටිකක් ලොකු රිස්ක් එකක් ගන්න ඔබ ඇතුලෙන් පෙළඹවීමක් කිසිසේත්ම ඇති වෙන්නේ නැහැ. එතකොට මෙන්න මේ විදිහට පුංචි දේවල් උත්සාහ කරන්න පටන් ගන්නකොට ඔබ දන්නවා පුංචි දේවල් වල ප්‍රතිඵලයත් බොහොම පුංචි. මේකේ අවසාන පියවර විදිහට මේ පුංචි ප්‍රතිඵල අරගෙන පුංචි දේවල් කරගෙන යන ඔබ දන්නේම නැතුව ඔබේ අනන්‍යතාවයේ බවට පත් වෙන්නේ ඔබ ඇවරේජ් පර්ෆෝමර් කෙනෙක්. එහෙම නැත්නම් බොහොම සාමාන්‍ය ජීවිතයක් ගත කරන ඔබේ රැකියා ස්ථානයේ වෙන්න පුළුවන් ඔබේ ව්‍යාපාරයේ වෙන්න පුළුවන් බොහොම ෂේප් න්‍යායෙන් ගමන් කරන සාමාන්‍ය පුද්ගලයෙක් බවට ඔබේ අනන්‍යතාවය තීරණය වෙන්න පටන් ගන්නවා. ඒ විතරක් නෙමෙයි ඔයාගේ මේ සීමිත විශ්වාස විසින් ඔයාගේ සබ්කොන්ෂස් මයින්ඩ් එක තදින් ප්‍රෝග්‍රෑම් කරන්න පටන් ගන්නවා. සහ ඒකට ඔයාගේ ඉමෝෂන්ස් හැඟීම් එකතු වෙලා ඒ බිලීෆ්ස් ඒ ප්‍රෝග්‍රෑම්ස් තව තවත් ශක්තිමත් වෙන්නට පටන් ගන්නවා. මෙන්න මේ නිසා තමයි ඔයාට රිදුණු අවස්ථාවන් එහෙම නැත්නම් ඔයාට ලොකු වේදනාවන් වලට මුහුණ දෙන්න සිද්ධ වෙච්ච අවස්ථාවන් එක්ක ඔයාගේ අභ්‍යන්තරයේ ගොඩනැගිච්ච විශ්වාස අනිත් විශ්වාස වලට වඩා ඉතා ප්‍රබල ශක්තිමත් විශ්වාස බවට පත් වෙන්නේ. උදාහරණයක් විදිහට ඔබ ව්‍යාපාර කරන්නට ගිහලා යම්කිසි සිදුවීමක් නිසා ඔබේ ව්‍යාපාරය ටිකක් දරුණු පරාජයක් එක්ක ලොස් වෙච්ච කෙනෙක් නම් ඔබ සමහර වෙලාවට කියනවා මට නම් බිස්නස් තිත්ත වෙලා තියෙන්නේ කියලා. ඔබ ඒකත් එක්ක සමස්ත බිස්නස් වලටම වෛර කරන්න පටන් ගන්න තත්ත්වයට පත් වෙනවා සමහර වෙලාවලට. ඒ විතරක් නෙමෙයි ඔබ යම්කිසි රිලේෂන්ෂිප් එකක ඉඳලා ඒ සම්බන්ධතාවය බ්‍රේක් අප් වෙච්ච කෙනෙක් නම් ඔබ සමහර වෙලාවලට එතනින් එහාට සමස්ත සම්බන්ධතා කියන හැම එකටම ඔබ වෛර කරන්නට පටන් ගන්නවා. ඒක ඒ තරමටම දරුණු විදිහට ඔබට දැනෙන්නට පටන් ගන්නවා. මේකට හේතුව අර ඔබේ අභ්‍යන්තරයේ ඉමෝෂන්ස් එක්ක ඇතිවෙන විශ්වාස ඉතාමත් ප්‍රබල විදිහට ක්‍රියාත්මක වෙන නිසා. දැන් ඔයා දන්නවා ඔයාගේ බිලීෆ් සිස්ටම් එක කොච්චර පවර්ෆුල් එකක්ද කියලා. ඒක කොච්චර ඔයාගේ ජීවිතයට බලපෑමක් සිද්ධ කරනවද කියලා. ඉතින් අද වීඩියෝ එකේදී අපි මෙතනින් එහාට ඉගෙන ගමු ඔයාගේ ජීවිතයේ තියෙන මේ විදිහේ සීමිත විශ්වාස මොනවද? ඒ විශ්වාස ටික අඳුරගෙන ඒවා කොහොමද අපි empowering beliefs ඔයාව බලගන්වන විශ්වාස බවට පත් කරන්න කියලා. නියුරෝලින්ග්විස්ටික් ප්‍රෝග්‍රමින් වල NLP වල තියෙන ක්‍රමවේද ඔබ අවුරුදු ගාණක් පුරාවට ඔයාගේ අභ්‍යන්තරයේ හෝල්ඩ් කරගෙන ඉන්න සීමිත විශ්වාස පවා ඔබට හරියටම විනාඩි 15ක් වගේ පුංචි කාලයක් ඇතුළත empowering belief එකක් බවට පත් කරගන්න හැකියාව තියෙන ක්‍රමවේද. ඉතින් අපි දැන් පියවරෙන් පියවර බලමු කොහොමද ඔයාගේ සීමිත විශ්වාස ටික ඔයාව බලගන්වන විශ්වාස බවට පත් කරන්න කියලා. අපේ පළවෙනි පියවර තමයි identify your limiting beliefs කියන එක. මෙතනදී අපේ ජීවිතේ අපිව සාර්ථකත්වයට අරගෙන යන අපිව සංවර්ධනය කරන ප්‍රධාන ඒරියාස් 4ක් තියෙනවා. ඒ කියන්නේ ඔබේ වෙල්ත් එක, ඔබේ ධනවත් භාවයට අදාළ, ඊළඟට දෙවෙනි එක ඔබේ හෙල්ත් එක, ඔබේ සෞඛ්‍යයට අදාළ, තුන්වෙනි එක ඔබේ කරියර් එක, ඔබ බිස්නස්, ඔබේ වෘත්තිය හෝ ඔබේ ව්‍යාපාරයට අදාළව, හතරවෙනි එක ඔබේ සම්බන්ධතා රිලේෂන්ෂිප්ස් වලට අදාළ. මේ ඒරියාස් හතරෙම ඔබට තියෙන සීමිත විශ්වාස ඔබ හඳුනාගෙන ඒ විශ්වාසය empowering beliefs බවට පත් කරන්නට ඕනේ. මේකට ඔබට මුලින්ම උවමනා කරනවා A4 sheets 4ක්. මේ A4 sheets 4ක් අරගෙන එකින් එක නම් කරන්න. පළවෙනි A4 sheet එක වෙන් කරන්න ඔබේ ජීවිතය ඇතුලේ ඔබේ wealth එකට, ඔබේ ධනවත්භාවයට අදාළව තියෙන limiting beliefs හඳුනගන්න. දෙවෙනි ෂීට් එක ඔබ වෙන් කරන්න ඔබේ ජීවිතයේ ඔබේ health එකට ඔබේ සෞඛ්‍යයට අදාළව තියෙන limiting beliefs හඳුනගන්න. තුන්වෙනි එක ඔබ වෙන් කරන්න ඔබ ව්‍යාපාර කරන කෙනෙක් නම් ඔබේ ව්‍යාපාරයට අදාළව, ඔබ වෘත්තියක නියැලෙන කෙනෙක් නම් ඔබේ වෘත්තීය ජීවිතයට අදාළව ඔබේ ඇතුලේ තියෙන limiting beliefs හඳුනගන්න. හතරවෙනි ෂීට් එක ඔබ වෙන් කරන්න ඕනේ ඔබේ ජීවිතේ සම්බන්ධතා රිලේෂන්ෂිප්ස් වලට අදාළව ඔබ අභ්‍යන්තරයේ තියෙන limiting beliefs හඳුනගන්න.
මේ එකින් එක ඔබට මම උදාහරණ විදිහට අරන් පැහැදිලි කළොත් ඔබ මුලින්ම ඔබේ වෙල්ත් එකට අදාළ කොලේ ගන්න. මෙතනදී ඔබට ඕනේ ධනවත් වෙන්න. ඔබට ඕනේ හොඳ ධනයක් ඉතිරි කරන්න. නමුත් ඒක කරගන්න බැරි වෙන්න ඔබේ අභ්‍යන්තරයේ ඔබව අල්ලගෙන ඉන්න ලිමිටින් බිලීෆ්ස් මොනවද කියන එක ඔබ දැන් හඳුනා ගන්නට ඕනේ. මේකට ඔය ලිමිටින් බිලීෆ්ස් හඳුනා ගන්න ඔබට තියෙන හොඳම ක්‍රමය මම ඔබට කියලා දෙන්න. ඔබේ සිහිනය හිතින් හිතාගෙන මට ඕනේ හොඳ ධනවත් පුද්ගලයෙක් බවට පත් වෙන්න. නමුත් මට ඒක කරගන්න බැහැ. මොකද කියලා ඔබට දැනෙනවා ඔබේ අභ්‍යන්තරයේ මේ නතර වෙන තැනක්. මට ධනවත් වෙන්න ඕනේ. ඒක මට කරගන්න බෑ මෙන්න මේ නිසා. මට මුදල් ඉතිරි කරන්න ඕනේ. ඒක මට කරගන්න බෑ මෙන්න මේ නිසා. මේ නිසා කියලා මොකද කියලා ඔබ නතර වෙන තැන තමයි ඔබේ මේ කන්ට්‍රෝල් කරන වෝල් එක. එහෙම නැත්නම් ඔබේ ලිමිටින් බිලීෆ් එක තීරණය වෙලා තියෙන්නේ. අන්න ඒ නතර වෙන තැන මොකද්ද කියන එක අඳුරගෙන ඔබ ඒ ලිමිටින් බිලීෆ් එක කොලේ ලියන්න. උදාහරණයක් විදිහට ගත්තොත් මට ධනවත් වෙන්න පුළුවන් කමක් නැහැ. මොකද මට මුදල් ඉතිරි කරගන්න බෑ. එහෙමනම් මට මුදල් ඉතිරි කරගන්න බෑ කියන කාරණාව ඔබේ එක ලිමිටින් බිලීෆ් එකක්. ඊළඟට ඔබේ හෙල්ත් එක සෞඛ්‍යයට අදාළ කැටගරි එක දිහා අපි බැලුවොත් ඔබ හිතනවා මට මගේ බර අඩු කරන්න ඕනේ. හැබැයි මට මගේ බර අඩු කරගන්න බෑ. මොකද මට එක්සර්සයිස් කරන්න වෙලාවක් නැහැ. එතකොට මේ මට එක්සර්සයිස් කරන්න වෙලාව නැහැනේ. ඒ කියන එක ඔබේ ලිමිටින් බිලීෆ් එක. ඊළඟට ඔබේ වෘත්තීය කියන කොටසට ඔබ අවධානය යොමු කළොත් උදාහරණයක් අපි ගනිමු. ඔබ හිතනවා මට ප්‍රොමෝට් වෙන්න ඕනේ. මට මේ පොසිෂන් එකට ප්‍රොමෝට් වෙන්න බෑ. මොකද මට ලීඩර්ෂිප් ක්වොලිටිස් නැති නිසා. අනේ ඒ ලීඩර්ෂිප් ක්වොලිටිස් නැති නිසා කියලා කියන්නේ ඔබේ අභ්‍යන්තරයේ තියෙන ලිමිටින් බිලීෆ් එක. ඊළඟට ඔබ ව්‍යාපාර කරන කෙනෙක් නම් මට මගේ ව්‍යාපාරයේ ඊළඟ ලෙවල් එකට ගෙනිය ගන්න පුළුවන් කමක් නැහැ. මොකද මට හොඳ කස්ටමර් බේස් එකක් හදාගන්න බැරි නිසා. අන්න එහෙමනම් මේ හොඳ කස්ටමර් බේස් එකක් හදාගන්න බැරි නිසා කියලා කියන්නේ ඔබ නතර වෙච්ච ඔබේ ලිමිටින් බිලීෆ් එක. ඊළඟට ඔබේ සම්බන්ධතා කියන කොටස උදාහරණයක් ගත්තොත් මම කවදාවත් සතුටින් නෙමෙයි ඉන්නේ. මොකද මගේ පවුලේ අය මට ආදරේ නැති නිසා. මෙන්න මෙතනදී මේ පවුලේ අය මට ආදරේ නැහැ කියන එක ඔබේ තියෙන ලිමිටින් බිලීෆ් එකක්. මේ විදිහට ඔබේ ජීවිතේ ඔබව වර්ධනය කරන කොටස් 4ටම අදාළව ඔබේ වෙල්ත් එක, ඔබේ හෙල්ත් එක, ඔබේ කැරියර් එක, එහෙම නැත්නම් බිස්නස් එක, ඊළඟට ඔබේ රිලේෂන්ෂිප්ස් මේ කාරණා 4ටම අදාළව ඔබ අභ්‍යන්තරයේ තියෙන ලිමිටින් බිලීෆ්ස් හැම එකක්ම හඳුනා ගන්න ඕනේ. මේ හැම එකක්ම ඔබ ලිස්ට් කරන්නට පටන් ගන්නට ඕනේ. ඔබ ජීවිතයේ තියෙන මේ 4 ටික ඔබ හරියටම අඳුනගත්තා කියලා කියන්නෙම ඔබ 150ක් සම්පූර්ණ කරලා ඉවරයි. දැන් ඔබට තියෙන්නේ හරි තැනට බලලා ඇටැක් කරන්න. ඊළඟට අපේ දෙවෙනි පියවර තමයි අපි බලනවා where did those limiting beliefs come from? කියන්නේ මේ limiting beliefs මේ සීමිත විශ්වාස ටික මගේ ජීවිතයට ආවේ කොහොමද කියන එක අපි ඔඩිට් එකක් කරන්න ඕනේ. මෙතනට තියෙන පුදුම සහගත කාරණාව තමයි ඔබේ අභ්‍යන්තරයේ ඔබ තියනවා කියලා මේ හඳුනා ගන්න limiting beliefs වැඩි ප්‍රමාණයක් ඔබේ ජීවිතය ඇතුලේ පැල කරලා තියෙන්නේ කවුරුන්ම හරි ඔබෙන් පරිබාහිර පුද්ගලයෝ ටිකක් විසින්. මෙන්න මේ නිසා ඔබ හරියටම මේ ඔඩිට් එක කරන්න ඕනේ කොහෙන්ද මට මේ limiting beliefs ආවේ කියන එක. මෙතෙන්දී ඔබ ඔබෙන් අහන්න ඕනේ ප්‍රශ්න කීපයක් තියෙනවා. පළවෙනි ප්‍රශ්නේ තමයි ඔබ ඔබේ limiting belief එක අරගෙන උදාහරණයක් විදිහට ගත්තොත් ඔබ හිතනවා නම් මම එච්චර capable පුද්ගලයෙක් නෙමෙයි, මම එච්චර දක්ෂ පුද්ගලයෙක් නෙමෙයි කියන limiting belief එක නම් ඔබට තියෙන්නේ. ඔබ ඒක අරගෙන ඔබෙන් අහන්න කවුද මට මේ කතාව කිව්වේ? මම එච්චර දක්ෂ පුද්ගලයෙක් නෙමෙයි කියන කතාව මට කවුද කිව්වේ? ඒක තමයි ඔබ ඔබෙන් අහන්න ඕනේ පළවෙනි ප්‍රශ්නේ. ඊළඟට ඔබ ඔබෙන් අහන්න ඕනේ මම එච්චර දක්ෂ පුද්ගලයෙක් නෙමෙයි කියන දේ මට වැටහුනේ මොන සිද්ධියක් හේතු කරගෙනද? මං කොයි වෙලාවෙද මම දක්ෂයෙක් නෙමෙයි කියන එක වැටහෙන විදිහට මම ක්‍රියාත්මක වුනේ? ඒ සිද්ධිය මොකක්ද කියන එක. ඔබ මේක හඳුනා ගන්නට ඕනේ. ඊළඟට ඔබ ඔබෙන් අහන්න ඕනේ තුන්වෙනි ප්‍රශ්නේ තමයි මම මේ දක්ෂයෙක් නෙමෙයි කියලා මට තහවුරු කරපු පුද්ගලයා ඇත්තටම මම සිතින් දකින ජීවිතේ මම බලාපොරොත්තු වෙන ජීවිතය ගත කරන පුද්ගලයෙක්ද? මේකට ඔබට හම්බ වෙන උත්තරය නැහැනම් ඔබට දෙපාරක් හිතන්න දෙයක් අවශ්‍ය නැහැ. මොකද ඔබට ඔබ දක්ෂයෙක් නෙමෙයි කියලා තහවුරු කරපු හෝ කියපු පුද්ගලයා ඔබ බලාපොරොත්තු වෙන සිහින ජීවිතය ගත කරපු කෙනෙක් නෙමෙයි. ඒ කියන්නේ බොහොම සාමාන්‍ය පුද්ගලයෙක් ඔබට කියපු දෙයක් ඔබ ඔබේ ජීවිතයට අරගන්නවද නැද්ද කියන තීරණය මෙතනදී ඔබට ගන්නට පුළුවන්කම හම්බ වෙනවා. මේ විදිහට ඔබ හොයාගන්න ඕනේ ඔයාගේ ජීවිතයට මේ සීමිත විශ්වාස ටික ඇති කරන්න පටන්ගත්තු මූලික වෙච්ච රූට් කෝස් එක කොහෙද තියෙන්නේ කියන එක. අපේ තුන්වෙනි පියවර තමයි write 10 evidences to destroy that belief කියන එක. ඒ කියන්නේ ඔබ දන්නවා අපි NLP වලදී කතා කරනවා ඔබේ මොළය යම්කිසි දෙයකට විරුද්ධව සාක්ෂි proof නිර්මාණය කරන්න පටන් ගන්නකොට ඔබේ mind එකට ඒ දේ තවදුරටත් අල්ලගෙන ඉඳීමේ හැකියාව නැති වෙලා යනවා. ඉතින් මෙන්න මේ නිසා ඔබ ඔබේ අර තියෙන limiting belief එක කඩලා දාන්න. ඒක බොරුවක් කියන එක තහවුරු කරන්න පුළුවන් වෙන
විදිහට සාක්ෂි නිර්මාණය කරන්නට පටන් ගන්න ඕනේ. මෙතනදී ඔබ සාක්ෂි 10ක ලිස්ට් එකක් නිර්මාණය කරන්නට ඕනේ. උදාහරණයක් විදිහට පළවෙනි කාරණාව ඔබට ගන්න පුළුවන් මම පුංචි කාලේ ගොඩක් දක්ෂ විදිහට වැඩ කරපු කෙනෙක්. දෙවෙනි කාරණාව මගේ ජීවිතේ මම මෙන්න මේ විදිහට ජයග්‍රහණ ලබාගෙන තියෙනවා. තුන්වෙනි කාරණාව මම මගේ ජීවිතේ මෙන්න මේ අවස්ථාවේදී මගේ උපරිම performance පෙන්නලා තියෙනවා. ඊළඟට හතරවෙනි කාරණාව මෙන්න මේ පුද්ගලයෝ මට මං දක්ෂයෙක් විදිහට කලින් මාව අගය කරලා තියෙනවා. මෙන්න මේ විදිහට මම දක්ෂයෙක් නෙමෙයි කියන එක බිඳලා දාන්න පුළුවන් වෙන විදිහේ සාක්ෂි 10ක ලිස්ට් එකක් ඔබ නිර්මාණය කරන්නට පටන් ගන්නට ඕනේ. මෙතනදී ඔබ මේ විදිහට ඒ බිලීෆ් එක බොරු කියන එක ඔප්පු කරන්න සාක්ෂි නිර්මාණය කරන්න ඔබේ මොළයේ ඔබේ ඒ පරණ බිලීෆ් එකට අදාළ නියුරල් පාත්වේස් කඩලා දාලා ඒ බිලීෆ් එක බොරුවක් කියන බව නිරන්තරයෙන් තහවුරු කරන්නට පටන් ගන්නවා. අපේ හතරවෙනි පියවර තමයි action plan to change the behavior කියන එක. අපි මුලදිත් කතා කරා ඔබ නැවත නැවත ක්‍රියාත්මක වෙන නැවත නැවත කරන ඕනෑම දෙයක් විශ්වාසයක් බවට පත් වෙනවා කියලා. ඉතින් එහෙමනම් ඔයාගේ පරණ සීමිත විශ්වාසය බිඳලා දාන්න අපි මෙතනදී behavioral change එකක් කරන්නට ඕනේ. මෙතනදී අපි කරන දේ තමයි ඔබේ දැන් තියෙන මේ විශ්වාසයට challenge කරන්න පුළුවන්. අභියෝග කරන්න පුළුවන් විදිහේ දෙයක් action එකක් බවට පත් කරලා අපි ක්‍රියාත්මක කරන්නට පටන් ගන්නවා. උදාහරණයක් විදිහට දැන් ඔබට තියෙන limiting belief එක මම එච්චර දක්ෂයෙක් නෙමෙයි කියන එක නම් ඔබට පුළුවන් මේකට challenge කරන්න පුළුවන් වෙන විදිහට මගේ මේ තියෙන දුර්වලතා ටික මෙන්න මේ දේවල් මම මේ දුර්වලතා ටික හදාගන්න අද දවසේ ඉඳන් හැම දවසකම ඒ වෙනුවෙන් පැයක් වෙන් කරනවා. ඒ පැය තුල මම මගේ දුර්වලතා ටික හදාගන්න ක්‍රියාත්මක වෙනවා. තව ඔබට limiting belief එකක් තියෙනවා නම් මට මුදල් ඉතිරි කරගන්න බැරි කෙනෙක් නේ කියලා ඔබට පුළුවන් හැම දවසකම රුපියල් 10ක් ඉතිරි කරනවා කියන එක ඇක්ෂන් එකක් බවට පත් කරන්න. මට ඉංග්‍රීසි බෑනේ කියලා බිලීෆ් එකක් ඔබට තියෙනවා නම් හැම දවසකම ඉංග්‍රීසි වචන 3ක් කටපාඩම් කරන්න ඔබ ඔබේ ඇක්ෂන් එකක් ක්‍රියාත්මක කරන්නට ඕනේ. මේ විදිහට ඔබ ඔබේ බිලීෆ් එකට චැලෙන්ජ් කරන්න පුළුවන් විදිහේ ඇක්ෂන් එකක් නිර්මාණය කරනවා. ඒ ඇක්ෂන් එක නොකඩවා හැම දවසකම ක්‍රියාත්මක කරන්නට ඕනේ. ඒ විතරක් නෙමෙයි හැම දවසක්ම අවසානයේදී ඒ ඇක්ෂන් එක ක්‍රියාත්මක කරපු එක සම්බන්ධව ඔබව අගය කරන්නට පටන් ගන්නට ඕනේ. දැන් අපේ පස්වෙනි වගේම අවසාන පියවර තමයි create a mantra for new empowering belief කියන එක. දැන් මේ පියවරට එනකොට ඔබේ අර පරණ සීමිත විශ්වාසයේ බොරුවක් කියන එක ඔබේ මොළය විසින් තහවුරු කරගෙන අවසానයි. ඔබ දන්නවා ඔබේ විශ්වාසය මොකක්ද? ඒ විශ්වාසය මට ආවේ කොහෙන්ද? ඒක බොරුවක් කියන්නට අදාළ වෙන විදිහට ඔබ එවිඩන්සස් හදලා ඉවරයි. ඒ වගේම ඒකට චැලෙන්ජ් කරන්න පුළුවන් වෙන විදිහට ඔබ ඔබේ ඇක්ෂන් එක ක්‍රියාත්මක කරලා ඉවරයි. දැන් තියෙන්නේ මේ empowering belief එක ඔබේ යටිසිතට පොසිෂන් කරන්නට අදාළ වෙන විදිහට මන්ත්‍ර එකක් එහෙම නැත්නම් සූත්‍රයක් ඔබ නිර්මාණය කරන්නට ඕනේ. මෙතනදී අපි කරන්නේ අපේ අර limiting belief එකට ප්‍රතිවිරුද්ධ දෙයක් ලස්සන වාක්‍යයක් විදිහට ඔබව බලගන්වන්න පුළුවන් ලස්සන affirmation එකක් බවට පත් කරලා ක්‍රියාත්මක කරනවා. ඔබේ limiting belief එක තියෙන්නේ මම එච්චර දක්ෂයෙක් නෙමෙයි කියන එක නම් ඔබට පුළුවන් මේ වෙනුවෙන් ඊට ප්‍රතිවිරුද්ධ ලස්සන වාක්‍යයක් නිර්මාණය කරන්න. ලස්සන ස්ටේට්මන්ට් එකක් හදන්න. මම කරන කියන හැම දෙයක්ම දවසින් දවස මොහොතින් මොහොත සාර්ථකත්වයට පත් කර ගන්නවාමයි. මෙන්න මේක ලස්සන මන්ත්‍ර එකක්, ලස්සන ස්ටේට්මන්ට් එකක්. ඉංග්‍රීසි වලින් කියනවා නම් everything's in every way, every moment, every day. I'm getting better and better. මේ විදිහට ලස්සන රිද්ම් එකක් එක්ක ඔබට පුළුවන් ලස්සන ස්ටේට්මන්ට් එකක් නිර්මාණය කරලා ඒක හැම දවසකම උදේට රැට ඔබව බලගන්වන විදිහේ ස්ටේට්මන්ට් එකක්. එහෙම නැත්නම් new empowering belief එකක් බවට ක්‍රියාත්මකව කරගෙන යන්න. අපි මේ විදිහට ඉගෙන ගත්තු මේ ෆෝමියුලා එකෙන් ඔබට පුළුවන්කම හම්බ වෙනවා ඔබේ තියෙන ඕනම සීමිත විශ්වාසයක් ඔබව බලගන්වන විශ්වාසයක් බවට පත් කරන්න. ඔබ ඔබේ බිලීෆ් එක හඳුනාගත්තා කියලා කියන්නේ ඔබ ඔබේ බිලීෆ් එක මොකක්ද කියන එකට එක්ස්පෝස් වෙන්න පටන් ගන්නවා. ඊළඟට ඒක ආවේ කොහෙන්ද කියලා හඳුනාගත්තා කියලා කියන්නෙම ඒ සීමිත විශ්වාසය කියන එක දුර්වල කරන්න ඔබට පුළුවන්කම හම්බ වෙනවා. ඊළඟට ඔබ එවිඩන්ස් නිර්මාණය කරා කියලා කියන්නෙම එතනදී ඔබේ ඒ සීමිත විශ්වාසය කඩලා දාන්න ඔබට පුළුවන්කම හම්බ වෙනවා. ඊළඟට ඔබ ඒ වෙනුවෙන් ඇක්ෂන් ක්‍රියාත්මක කරනවා කියලා කියන්නේ ඔබේ අලුත් බිලීෆ් එක වෙනුවෙන් ඔබේ මොළය රීවයර් කරන්න ඔබට පුළුවන්කම හම්බ වෙනවා. ඒ විතරක් නෙමෙයි ඔබ මන්ත්‍රයක් ක්‍රියාත්මක කරනවා කියලා කියන්නේ අලුත් empowering belief එකක් ඔබේ අභ්‍යන්තරේ ඉන්ස්ටෝල් කරන්නට ඔබ පටන් ගන්නවා කියන එක. ඉතින් මේ පියවරයන් ටික හරියට
හැමදේම අනුගමනය කරන්න ඔබ ඔබේ ජීවිතය ඇතුලේ ඔබේ තියෙන සීමිත විශ්වාස ටික කඩලා දාලා ඔබේ empowering beliefs ඔබ බලගන්න ඕන විශ්වාස ඉන්ස්ටෝල් කරන්න ඔබේ අනන්‍යතාවය වෙනස් වෙන්නට පටන් ගනීවි. ඒ ඔස්සේ ඔබේ අනාගතය තීරණය වෙන්නට පටන් ගනීවි. අවසානයේදී ඔබට අවශ්‍ය විදිහට ඔබේ දෛවය මොකක්ද කියන එක ලියන්නට ඔබටම හැකියාව හම්බ වෙයි. ඒ වගේම ඔයාගේ ජීවිතේ ඔයාව empower කරන අලුත් belief වෙනුවෙන් ඔබ හදන මන්ත්‍ර මොනවද කියන එක අහන්න මමත් ආසාවෙන් බලාගෙන ඉන්න. ඔබට පුළුවන් මේ දේවල් කමෙන්ට් එකකින් මාත් එක්ක ෂෙයා කරන්න. ඉතින් මේ වගේ ඔබේ ජීවිතේ සාර්ථකත්වයට හා විශිෂ්ටත්වයට මෙහෙවන තවත් එක අලුත් concept එකක් එක්ක ඊළඟ සතියේත් ඔබව හමු වෙන්න බලාපොරොත්තු වෙනවා. හරියටම තව මාසයකට පස්සේ ඔබ 2025 අවුරුද්දට සමුදීලා 2026 අලුත් අවුරුද්දට පියවර තියනවා. චුට්ටක් කොහොමම නතර වෙලා ඔයාගේ හිතෙන් අහලා බලන්න ඔයා මේ 2026 අලුත් අවුරුද්ද බාර ගන්න සූදානමින් ඉන්නේ ඔයාගේ පරණ පුරුදු මයින්ඩ්සෙට් එකෙන්මද? එහෙම නැත්නම් හරි අපූර්ව විදිහට අලුතින් නිර්මාණය කරපු හරි ශක්තිමත්ව ගොඩනගපු අලුත් ෆ්‍රීකවන්සි එකකින්ද කියලා. මම දන්නවා ඔබ හැම කෙනෙක්ගේම හිත දෙන එකම උත්තරය තමයි අලුතින් නිර්මාණය කරපු හරි ශක්තිමත් ෆ්‍රීකවන්සි එකකින් කියන එක. ඉතින් ඒ විශ්වාසයෙන් ඒ බලාපොරොත්තුවෙන් බලාගෙන ඉන්න ඔබ වෙනුවෙන් මම නිර්මාණය කරලා තියෙනවා The Manifestation Night 31 රෑ සුවිශේෂී වැඩමුළුව. මේ වැඩමුළුව ඔබ වෙනුවෙන් 100% නොමිලේ පවත්වන වැඩමුළුවක්. මම සාමාන්‍යයෙන් මගේ YouTube නාලිකාව ඔස්සේ කිසිම වෙලාවක මම කරන paid programs කිසිම එකක් ඇඩ්වර්ටයිස් කරලා අඩුම තරමින් ඒ ගැන පුංචි හින්ට් එකක්වත් දීලා නැහැ. නමුත් මේ වැඩමුළුව මගේ YouTube ඔස්සේ මෙච්චර කාලයක් මාත් එක්ක එකතු වෙලා ජීවිතේ අඩියක් හරි ඉස්සරහට තියපු ඔබ වෙනුවෙන් සම්පූර්ණයෙන්ම නොමිලේ පැවැත්වෙන වැඩමුළුවක්. ඉතින් ඔබ හැම කෙනෙක්ටම ආරාධනා කරනවා මේ 2025 දෙසැම්බර් 31 මාත් එක්ක මේ වැඩමුළුවට එකතු වෙන්න කියලා. මේ වැඩමුළුවේදී රාත්‍රී 9 ඉඳන් රාත්‍රී 12 දක්වා ඔබේ මේ ගෙවුණු අවුරුද්ද තුල ඔබේ තියෙන පරණ ඔබට අදාළ සම්පූර්ණ ඔබේ නෙගටිවිටීස් ටික අපි අයින් කරලා දාලා ඊළඟ අවුරුද්ද වෙනුවෙන් අභිමානවත් චරිතයක් එක්ක ඊළඟ අවුරුද්ද වෙනුවෙන් හරි ශක්තිමත් ප්ලෑන් එකක් එක්ක ඒ වගේම ඊළඟ අවුරුද්ද වෙනුවෙන් ඔබේ අභ්‍යන්තරයේ අචීවර් කෙනෙක්ට ජයග්‍රාහකයෙක්ට සුදුසු ෆ්‍රීකවන්සි එකක් අරගෙන යන්නට බලාපොරොත්තු වෙන විදිහේ චේන්ජ් එකක් ඔබ තුලින් කරන්න ඒ වැඩමුළුවේදී ඔබට හැකියාව හම්බ වෙනවා. මේ වැඩමුළුව සම්පූර්ණයෙන්ම නොමිලේ පැවැත්වෙන වැඩමුළුවක් නිසා ඔබට ආරාධනා කරනවා ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන Google ෆෝම් එක පුරවලා ඔබ සහභාගී වෙන්න බලාපොරොත්තු වෙනවා නම් ඒ ගැන අපිට කලින් දැනුම් දෙන්නට කියලා. ඉතින් ඔබට ආරාධනා කරනවා මේ මැසේජ් එක ඔබේ පවුලේ අය, ඔබේ යාළුවෝ, ඔබේ දන්න අය හැම කෙනෙක් එක්කම ෂෙයා කරන්න. ඒ අය හැමෝමත් එක්ක ඔබ හැම කෙනෙක්ම මේ අවුරුද්දේ දෙසැම්බර් මාසේ 31 රාත්‍රී 9ට මාත් එක්ක මේ වැඩමුළුවට එකතු වෙන්න. අපි එකතු වෙලා උදා වෙන අලුත් 2026 අවුරුද්ද අප්‍රමාණ ශක්තියකින්, ඒ වගේම හොඳ ආත්ම විශ්වාසයකින්, ඒ වගේම ඉහළ සංඛ්‍යාතයකින් ජයග්‍රහණයන් වෙනුවෙන් ආරම්භ කරමු.